අයිබෝන් කියලා පිළිගන්නවා කොපරේ ශ්‍රී ලංකා YouTube channel එකට. අද මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මට තවත් ආපු මේ අසනීපෙක් කෙනෙක්. මෙයා මං හිතනවා අපේ normal මේ අපේ ඉන්න මාළගිරවෙක් තමයි කියලා මෙයා වර්ගය. කොහමද ගිරාව කෙනෙක් තමයි. ඉතින් මෙයා මේ නීගමු පැත්තේ මට මතක විදිහට වත්තකට වැටලා තියෙනවා. මෙයා පියාඹගෙන ඇවිල්ලා මේ කොහේ හරි වැදිලා වැටිලා හරි එහෙම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මෙයාගේ ඊයේ තමයි මට ගෙනත් දුන්නේ මේ කොළඹ ඉන්න කට්ටියක් ලේඩි කෙනෙක්. ඉතින් එයා හරි ආදරේ සත්තුන්ට මේ එයා තමයි මෙයාව ගෙනත් දුන්නේ. පුළුවන් නම් මෙයා හොඳ කරන්න කියලා. ඉතින් මෙයාගේ මේ කකුලක් ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ කකුල මෙයාට පණ නැහැ. අනිත් එකත් එහෙම තමයි. මං හිතන්නේ මෙයා ගොඩ දවසක් කෑම කාලත් නැහැ. ඒකයි ඊළඟට මෙයා කොහරි වැදුනේ එකනම් සාමාන්‍යයෙන් වෙනවා කකුල් වල මසල්ස් වල වෙන ප්‍රශ්නයක් හින්දා ඇවිදින්න බැරි වෙනවා මේගොල්ලන්ට. රයිට්. මෙයා තාම පැටියෙක්. හරි. ලොකු වයසක් නැහැ. හැබැයි පියාඹන්න පුළුවන්. ඉතින් මේ එච්චර සැරත් නැහැ. හරි. සමහරලාට ගෙදරක හදලා ගෙදරින් පැනලා වෙන්නත් පුළුවන්. මේ පියාඹන්න පුළුවන් වෙනකොට එළියට පැනපු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙයා දැන් ඊයේ තමයි මට ගෙනාවේ. ඊයේ මං කැව්වා. ඊට පස්සේ මෙයාගේ ජරාව වල තිබ්බා කළු පාටට. ඒ කියන්නේ ඉන්ටර්නල් බ්ලීඩ් එකක් තියෙනවා කියලා මං හිතනවා මොනවා හරි ඇතුලේ වෙච්ච හානියක් හින්දා. ඉතින් දැන් අද ඒක නෑ. අද සාමාන්‍ය විදිහට දැන් බලන්න මෙයා හිටගත්තා මේ කකුල් වලින්. ඉතින් ඒ කියන්නේ මෙයාට දැන් ටික ටික හොඳ වෙනවා. මොකද මෙයාට මං කවනවනේ. මෙයාට නියුට්‍රිෂන් එක ෆෝමියුලාත් එක්ක කවනවා. ඉතින් ඊයේත් කැව්වා. දවසම අදත් කවලා තියෙන්නේ. ඉතින් මෙයාට දැන් කකුල් මූව් කරන්න පුළුවන්. ඊයේ වගේ නෙමෙයි. ඊයේනකොට මට හිට ගන්නවත් බෑ. ඇඟත් දුර්වලයි ගොඩාක්. මෙයාගේ මේ කටු එහෙම පෑදිලා. අපි කියන්නේ මෙල් නියුට්‍රිෂන් කටු පෑදෙනවා කියලා මෙයාට. ඉතින් එහෙම පෑදිලා මෙයා හොඳටම බඩගින්න හිටපු කෙනෙක්. ඉතින් දැන් අපි බලමු මෙයාව රිකවර් කරලා. ඔයගොල්ලන්ට මම දාන්නම් වීඩියෝ එකක්. දැනට පේනවා ඇති මෙයාට ඔය කකුල් මේ නර්ව්ස් වල ප්‍රශ්නයක් නැහැ. මෙයා කකුල් අල්ලනවා. මෙයාට හිට ගන්න බෑ. ඒක හදන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙයාගේ හෙල්ත් කන්ඩිෂන් එක ඒත් එක්කම කකුල් වලට ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් යනවා. ඉතින් අපි බලමු මෙයාගේ කොහොමද කියලා තත්ත්වය හොඳ කරලා අපි කොහොමද කියලා. ඉතින් මෙයා දීපු මෙයාව ගෙනත් දීපු ලේඩිටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද සතෙක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරාට. ඉතින් මේ අපි බලමු මෙයාව ඉස්සරහට හොඳ වෙන්නේ කොහොමද කියලා. මම වීඩියෝ එකක් ඔයගලන්ට දාන්නම්. රයිට්. මම මෙතනින් පස්සේ පොඩ්ඩක් දාන්නම් ඊයේ මෙයාට කවපු එකේ වීඩියෝ එකක් එහෙම. එතකොට මෙයාගේ ජරාව වල තිබ්බ මේ බ්ලඩ් කොහොමද තිබ්බේ කළු පාටලා ඔයගලන්ට වටිනවා ඊළඟට ඔයගලන්ට මේ වගේ දෙයක් මුණ දෙනකොට ඒක. ඒකින්ද මම මේ දෙකක් දාන්නම්. වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයගලන්ට ප්ලේ වෙයි. ඒකත් බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒකේ තියෙනවා මුලින්ම මම ඊයේ කවන එක ඊළඟට දෙවෙනියට දානවා මෙයාගේ ජරාව කොහොමද තිබ්බේ කියලා කළු පාට බ්ලඩ් එක තිබ්බේ මොනවද කියලා දානවා. රයිට්. මෙයාට කවන්න යන්නේ අද අපිට ආපු ග්‍රීන් පැරට් කෙනෙක්. මෙයාගේ කකුල් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මෙයා මෙල් නියුට්‍රිෂන් ඉන්නේ පෝෂණය මදි. ඉතින් අපි දැන් මෙයාට ගෙන ආපු ගමන් පොඩ්ඩක් කවන්න යන්නේ. මෙයා ඇත්තටම කෑම කන්න දැන් මෙයා ගොඩාක් බඩගින්න ඉන්නේ. ඉතින් මම පෙන්නන්නම් මෙයාට කවන විදිය. අපි මේ වෙලාව පළවෙනි පාරින් හින්දා වැඩි ප්‍රමාණයක් කවන්නේ. අපි ඊළඟට ආපහු තව ටික වෙලාවකින් කවනවා. මොකද මෙයාට දැන් මේ බඩේ කෑම තිබිලම නැහැනේ ගොඩ දවසින්. ඒකින්ද ටික ටික තමයි දෙන්නේ. ප්‍රමාණය ඇති දැනට. හරි එහෙනම් ඔන්න වාගේ කුරුල්ලට අපි කැව්වා.
දැන් කකුල් වල ට්‍රීට්මන්ට් කරන්න සාමාන්‍යයෙන් දවස් දෙකක් වගේ මේ වගේ කවලා ඉස්සලා මගේ හෙල්ත් කන්ඩිෂන් එක හදලා කකුල් වල ට්‍රීට් කරන්න පටන් ගන්නවා. රයිට්. අපේ ගිරාපැටියා ඉන්නවා. ගිරාපැටියා හොඳට ඉන්නවා දඟලලා හැබැයි මෙයාගේ මේ කක්ක දාලා තියෙනව තමයි මේ තියෙන ජරාව. මේක පේනවා ඇති තනිකර කළු පාටයි. සාමාන්‍යයෙන් මේ වගේ කළු පාට වෙන්නේ කොයා කාපු දෙයක් එක්ක දෙවෙනි එක ඉන්ටර්නල් බ්ලීඩ් එකක්. ඇඟ ඇතුලේ වාරේ වැඩිච්ච හින්දා එහෙම එකක් එක්ක ඇතුලේ තියෙන තුවාලයක් එක්ක ලේත් එක්ක යන එකක් තමයි මේ වගේ වෙන්නේ සාමාන්‍යයෙන්. අපි බලමු මේක මොකද කියලා. කුරුල්ල ඇක්ටිව් හොඳට ඉන්නවා. කිසි ගැටලුවක් නැතුව. හැබැයි මේක මම දැන් දැක්කා මේ ජරාවල මෙහෙම තියෙනවා. රයිට්. බලමු අපි මොකද කියලා. යාට බෙහෙත් දීලා. ඕගොල්ලෝ දැන් බලන්න ඇති වීඩියෝ දෙක කවපු එකයි ඊළඟට බ්ලඩ් තිබ්බ විදිහයි කොහොමද කියලා. ඉතින් ඕක තමයි මෙයාගේ කන්ඩිෂන් එක ඊයේ තිබ්බා. අද හොඳයි. අද ජරාව කොළ පාටව තිබ්බා සාමාන්‍ය විදිහට. එතකොට අපි බලමු මෙයා කොහොමද රිකවර් වෙන්නේ කියලා ටික ටික මෙයා ඇවිදින්නේ කොහොමද කියලා. මෙයාට දැන් ටිකක් කකුල් දෙක ෆන්ක්ෂන් වෙනවා සාමාන්‍යයෙන්. බලමු මෙයා රිකවර් වෙන විදිහ. හැම දිනකටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.